සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා කියලම මම අද දවස පටන් ගන්නම්. ඉතින් මේ තියෙන්නේ 13 වෙනිදා උදේ මම ගියා eyelash extension එකක් කරගන්න සැලූන් ඇනීසා එකට ගෝල් තියෙන. මගේ කටහඬ ගැන නම් වැඩි හිතන්න එපා. මොකද මම හොඳටම අසනීප වෙලා ඉන්නේ. ඒ අතරතුර තමයි මම මේකේ voice එක කරන්නේ. ඊට පස්සේ හවස මම ගියා සැලෝන් ඉමා එකට. ඒකත් ගෝල් තියෙන්නේ. එයාට කියලා ජෙල් නේල් සෙට් එකයි. එතකොට මම පෙඩිකියුර් එකයි තව ඒ දෙක කරගන්න මම ගියා සැලෝන් ඉමා එකට. මම එදා හස්බන්ඩ් නැතුව තනියම වැඩ කරගන්න ගිය පළවෙනි දවස. මම තනියම නෙවෙයි ගියේ, නංගිත් මම දන්න නංගි කෙනෙක් එක්ක. හැබැයි තනියම ඩ්‍රයිව් කරන් ගිය ෆස්ට් ටයිම් එක මම. ඉතින් එදා ඔය විදිහට තමයි වැඩ ටික ඉවරුනේ 13 වෙනිදා. ඊළඟට තියෙන 14 වෙනිදා කියන්නේ සිංහල අලුත් අවුරුද්ද. Good morning! ඉතින් අද තමයි සිංහල හින්දු අලුත් අවුරුද්ද. මගේ හැරත්තු වෙලා එකච්චර පේනවා වැඩිනේ. මම අත්‍රකෝ මට ඊ එක පාට උනාවා. දැන් හොඳයි ටිකක්. ඉතින් අපි බලමු අපේ අම්මා හරි ලස්සනටද ගේ හරි ගස්සන තියෙනවා. බලමු අපි. අපේ අම්මති ලස්සන්ටම ගේ හරි ගස්සලා. ඉතින් දෝනි පහන ලෑස්ති කරනවා. දැන් 9:32ට වැඩ අත්හැරලා ඉන්න ඕනනේ. ආහාර අනුභවයේ ඒව තියෙන්නේ 12න් පස්සේ. ඉතින් ඔන්න විදියට තමයි අපේ ගෙදර උදේ තියෙන්නේ. හායි! ඉතින් මම සිම්පල් මේකප් එකක් දාලා මගේ අවුට්ෆිට් එක ඇඳගෙන තමයි ආවේ. ෆුල් වීඩියෝ කරගෙන තව චුට්ටකින්. ඉතින් 9:42ට නේද අරුදුදා වෙන්නේ මම මතක විදිහට. ඉතින් ඊට කලින් අපිට රෙඩි වුණා. දැන් තියෙන ලියම්ට අඳවන්න එක තමයි අමාරුම දේ. ඉතින් අතට මේ ලෙඩ වුණ එකෙන් නම් කරන්න හිටපු හැමදේම මේ කරන්න බැරි වුණා. මොකද ගෙදර ඔක්කොම වගේ එකපාරටම ලෙඩ වුණා. මේ රස්නෙත් එක්ක මං හිතන විදිහට සහ මහන්සි වුණ හින්දා. ඉතින් බලමු අපි. නුඹ දැක මන දොළ පිරවෙන යාමේ මොනේ ඇහුණද හිත කවි කියනවා මාගේ. ඇගේ ලැමසෙල වෙනකොට ඉවසුම් නැනේ. මාමේ දෙනවද දුව කරගන්නට වායේ. නුඹ දැක මන දොළ පිරවෙන යාමේ මොනේ ඇහුණද හිත කවි කරන්න යන්නේ. අක්කර නංගිලා සහෝදර සහෝදරියෝ ඒ හැමෝම පවුලේ කට්ටිය එකට ඉන්නවා කියන එක තරම් සතුටක් මට නම් ඇත්තටම නැහැ. ඉතින් අර සමහර පවුලල සහෝදරියෝ ඉතින් වෙනම ඉන්න බලනවා. ඒ ප්‍රශ්න තියෙනවා. ඉතින් අපි නම් බලන්නේ හැම නිතරම එකටම ඉන්න. අපි දෙන්නත් ගොඩක්කට කතා කරනවා හරීම අඩුයි. මොකද අපිට පොඩි බබාලා ඉන්නවා. එතකොට අක්කගේ බබා ටිකක් ලොකුයි. ඒ ප්‍රශ්නත් එක්ක හැබැයි අපි එකතු වෙන ඕන අවස්ථාවලදී අනිවාර්යයෙන්ම එකතු වෙලා ඒ දේවල් හරි ලස්සනට ප්ලෑන් කරලා කරගන්නවා. තාම ඉතින් අපි පොඩි ළමයි වගේ තමයි හැසිරෙන්නේ. ඔයාලට පේනවා මේ වීඩියෝ එකෙන් ඒක. එහෙනම් සුබ නැකතින් සුබ වෙලාවට කිරි මුට්ටිය ඉතිරිලා ගියා. ඉතින් මම ප්‍රාර්ථනා කරනවා රටේ සියලුම දෙනාටම කිරියෙන් පැණියෙන් ඉතිරෙන සුබ නව වසරක් වෙන්න කියලා මේ අවුරුද්ද. එහෙනම් හැමෝටම ජයෙන්ම ජය වෙන්න කියලාත් මම මේ වෙලාවේදී ප්‍රාර්ථනා කරනවා.
දැන් තියෙන හොඳම පාට් එක. ඒ තමයි ආහාර අනුභවය සහ ගනුදෙනු කිරීම. ඉතින් මේ තියෙන්නේ අපේ ගෙදර හදපු කැවලි වර්ග. මේ කැවුම් මට දුන්නේ අයියගේ අම්මා. එතකොට දොදලුත් අයියගේ අම්මා. එතකොට අනිත් ටික අපේ අම්මා තමයි ගෙදර හැදුවේ. මේ කේක් එක හැදුවේ කේක් බයි ශානි. එයා මාතර ගාලේ මේ පාර කේක් හැදුවේ. ඉතින් ගොඩක් ඕඩර්ස් ආවා. ඒ හැමෝටමත් ගොඩක් thank you කියනවා. මොකද ගොඩක් අය කේක් බයි ශාන් රෙඩිය මාව විශ්වාස කරලා තමයි ඕඩර් එක දුන්නේ. ඉතින් බොහොම ස්තුතියි ඒ අයටත්. ඒ වගේම කේක් ගොඩක් රසට තිබුණා. අවුරුදු 2කින් විතර තමයි අපි ගාල්ලේ ගෙදර අවුරුදු සමරන්නේ මේ. ඉතින් අපිටත් වැඩිය ගොඩක් සතුටු අපේ අම්මට. මොකද ඉස්සර අපි 4 දෙනාම අවුරුදු එකටම සැමරුවා. ඊට පස්සේ අක්කලා රට කියා බබාලත් එක්ක. ඒතකොට දැන් ඉන්නේ දෙවෙනි අක්කයි මායි. ඉතින් අපි දෙන මේ පාර හිතුවා අපි අම්මත් එක්ක අවුරුදු සමරනවා කියලා ගාල්ලේ ගෙදර. ඊට පස්සේ අපි මම පොඩි අර ආර්ට් ක්‍රාෆ්ට් වගේ තියෙන මේ වගේ අර පොට් සෙට් එකක් තියෙනවා. ඒකට අපි කලර් කරන්න තියෙන. ඉතින් ඒකක් කරා හැමෝමත් එක කම්මැලි නිසා. මේ අපි යන්නේ ඇත්තටම අපිට කම්මැලි නිසා අපි හිතුවා පොඩ්ඩක් එළියට ගිහින් එනවා කියලා පොඩි රෝන්දයක් දාලා අවුරුදු නිසා. ඉතින් ඔන්න කට්ටියත් එක්කම ඒ රවුම ගහන ගමන් තමයි මේ ඉන්නේ. මේ එදාම හවස අපි ආවා අයියාලගේ ගෙදර. අවුරුදු වලට හිටපු නැති නිසා ආච්චි අම්මයි සීයාවයි බලන්න ඕන ලියම්ට. ඒක නිසා අපි එදාම හවස ආවා අයියාලගේ ගෙදරට. මේ අප්‍රේල් 15 වෙනිදා අයියා පාටි එකක් තිබුණා අයියාලගේ ගෙදර. ඉතින් අයියා බෑන්ඩ් එකක් ගෙනල්ලා කට්ටියට හොඳටම එන්ජොයි කරන්න පාටි එක ලස්සනට ඕගනයිස් කරලා තිබුණා. ඉතින් ඒ වීඩියෝ ටික තමයි ඔයාලට මේ පේන්නේ. හලෝ ළමයි. අදත් අපි එළියට යනවා. අද යන්නේ අපි යාළුවා කට්ටියක් එක්ක පොඩි ඩේ අවුට් එකක්. ඉතින් මම දන්නේ නැහැ තාම කොහෙද යන්නේ කියලා. මම ඔයාලට කියන්නම් තව ටිකකින් කොහෙද යන්නේ කියලා. මොකද මමත් හරියටම දන්නේ නැහැ කොහෙද යන්නේ කියලා. ඉතින් මේ දවස් ටිකේම මේ විදියට තමයි දවස ගෙවෙන්නේ. මොකද අවුරුදු නිසා කට්ටිය ගොඩක් එකතු වෙනවානේ. ඉතින් ඒක නිසා පාටි වලට එතකොට ඩේ අවුට් වලට එළියට යන එක තමයි වැඩිපුර සිද්ධ වෙන්නේ. ඉතින් අයියාගේ මගේ නිව් ඉයර් ට්‍රිප් එකත් අපි යන්න වැඩි කරන්නේ. තාම කොහෙද යන්නේ කියලා නම් දන්නේ නැහැ. අපි හම්බන්තොට යනවාද එල්ල යනවාද කීක තාම කල්පනා කර තමයි ඉන්නේ. ඉතින් ඒ වීඩියෝ එකත් මම ඔයාලට ඉක්මනින්ම අරගෙන එන්නම්. එහෙනම් අපි බලමු අද කොහෙද අපි යන්නේ කියලා. බයි. ඉතින් අපි දෙන්නම අද හොඳටම ලෙඩ වෙලා ඉන්නේ. හොඳටම කියන්නේ අවුරුද්දටම අපි දෙන්නම ලෙඩ වුණේ. මට එපා වුණා. ඉතින් කරන්න දෙයක් නැහැ. තාමත් ඒ විදිහටම තමයි හැම විස්සම කැස විදිහටම තියෙනවා. නමුත් යන්න ඕනම ගමන් යන්න ඕන නිසා තමයි යන්නේ. අපි ඊයේ ඩේ අවුට් එකක් ගියා. මම ඒත් නෑවේ නැහැ එන්ජොයි කරේ නැහැ. මොකද මට හරි අමාරුයි. ඇඟ මට හරියට රිදෙනවා. මෙයා නම් ඒත් පූල් එකේ මේ පූල් එකට ගියා. මම ගියේ නැහැ. මෙයාට දැන් වැඩි වෙලා තියෙන්නේ මට තියලා. යාස නිසා යන්න දෙනවා. ඉතින් ওই විදිහට තමයි මේ දවස් ටික ගෙවෙන්නේ. ඇත්තටම හොඳම දවස් හොඳම විදිහට ඇදී අපිට ලෙඩක් හරි හැදෙනව නේද? කරන්න දෙයක් නැහැ. ඉතින් අපි බලමු. අපි එදා ගියේ සෙවොන්රා හොටෙල් එකට උණුවටුට තියෙන. මෙතන නම් මම highly recommend කරනවා. කෑම බීම හැමදේම මාරම worth. day out package එකකට තමයි අපි ගියේ. හැබැයි හැමදේම හොඳටම තිබ්බ. කෑම බීම හැමදේම හරිම රසට තිබුණා. මම ඉතින් මෙතන ඔයාලට recommend කරනවා අනිවාර්යයෙන්ම ඔයාලා down south එනවා නම් මේ hotel සෙවොන්රා එකට යන්න. මොකද කෑම බීම හරිම රසට තිබුණා. මේ අපි නිව්දිය රිසෝට් එකට කියපු දවසක් මිරිස් පොල්ලේනේ තියෙන. එතන හොද හැබැයි අපි කියපු දවසේ චෙෆ්ලා නැති හින්දා කෑම බීම නම් අඩුයි තිබුණා.
ඉතින් ওই විදිහට තමයි අද දවස ගෙවුනේ. මේ දවස් ටිකම එහෙනම් හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා හීරෝස් ඩයරි අපි ප්‍රාර්ථනා කරනවා.